සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. මගේ පිළිකාව සුවපත් වීමේ කතාවේ ඊළඟ පරිච්ඡේදයට අපි යමු. මේ බෙල්ල යටින් මේ ෆොටෝ එකේ පෙන්වන තැන තමයි මට ගැටිත්තක් මුලින්ම හවුනේ. එතන තමයි මගේ පිළිකාව තිබුණේ. එතකොට මේ තමයි අපේ පවුලේ වෛද්‍යවරයා සෝමසිරි විහාරගම මැතිතුමා. ඔහු තමයි පළවෙනි එක්ස්රේ එකෙන්ම ලොකු ලෙඩක් තියෙනවා, මේක පෙනහල්ලේ ගෙඩියක් හොයම් කිසි දෙයක් වෙන්න පුළුවන් කියලා සැක කරලා වහාම අපිව උසස් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළේ. අදටත් අපේ සියලුම දුක සැප හොයා බලමින් එදා සිට අද දක්වාම අපිට පිහිට වෙන්නේ එතුමා තමයි. ඉතින් ඊළඟට මම මේ පෙන්වන්නේ මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රුධිරගත පිළිකා විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා. මම දෙවියෙක් ලෙස සැලකනවා මගේ ජීවිතය බේරගෙන අදටත් මට ප්‍රතිකාර කරන්න එතුමා. ඉතින් එතුමා ජූනි මාසේ 2022 ජූනි මාසේ ඉඳලා මගේ ප්‍රතිකාර පටන් ගත්තා. එතුමා නිසා තමයි මම ජීවත් වෙන්නේ. ජීවිතයේ අනියත බව කියමින් මගේ කොණ්ඩේ ටික ටික යන්න ගත්තා. මතක් වෙන්න එක මතක් කරන්න ඕන නෑ, නමුත් මම ෆොටෝ එකක් අරගත්තා. ඒ වගේම සම්පූර්ණයෙන් කොණ්ඩේ ගියා. කිමෝ කියන ප්‍රතිකාරය පටන් ගත්තට පස්සේ තමයි මට මෙහෙම වුණේ. කන්න බැරි වෙනවා, වමනේ යන්න එනවා, ඊළඟට කලන්තේ කැරකිල්ල, මහන්සිය, මේ විදියට සම්පූර්ණයෙන් කොණ්ඩේ, ඇහි බැමි, ඇහි පිහාටු, ශරීරයේ රෝම කූප සියල්ල යනවා. මොකද ඒ දෙන ප්‍රතිකාරයට හොඳ ශෛල නරක ශෛල සියල්ලම මැරෙනවා. නමුත් හොඳ ශෛල නැවත වැඩෙනවා, පිළිකා ශෛල ටික මැරෙනවා කියන එක තමයි ડોක්ටර් අපිට පැහැදිලි කළේ. මගේ සෙල් ටයිප් එක හරියටම අඳුනගෙන තමයි මට ප්‍රතිකාර බුද්ධික සර් පටන් ගත්තේ. එතකොට මේ තියෙන්නේත් ගොඩක් වෙලාවට ඒ කාලේ අවුරුද්ද ඇතුළත මම වැඩි හරියක් හිටිය අපේක්ෂා රෝහලේ. ඒ අසාධ්‍ය වෙලා ගියපු අවස්ථාවක ගත්තු ෆොටෝ එකක්. ඒ වගේම මේක මම විශේෂයෙන්ම ඇතුළත් කළේ වීඩියෝ එකට. කිමෝ බින්දුවක් කැනියුලා එකේදී අවුට් ගිහිල්ලා වැටිලා තමයි මට මේ දිය බුබුලක් වගේ ඇවිල්ලා හරියට පිච්චුණු කෙනෙකුගේ වගේ මේ තුවාලය ඇති වුණේ. ඉතින් හිතන්න, පිළිකාව මරන්න දෙන බේත් කොච්චර සැරද. මෙහෙම වුණා නම් මට. ඉතින් කිමෝ ප්‍රතිකාරය කියන කිමෝതെරපි කියන ප්‍රතිකාරය සේලයින් සමග අපිට අපේ ශරීරයට යන්නේ. එහෙම සයිකල්ස් 6ක් මට දුන්නා. අවසාන ප්‍රාර්ථනය හැම වෙලේම මෙතනට නම් කිසි කෙනෙකුට ලෙඩෙක් විදියට යන්න ලැබෙන්න එපා. සුවපත් වේවා.